හරි සුබ සන්ධ්‍යාවක් වේවා සීලම දෙනාට. අද අපි මේ ධාරාවිද්‍යුතයේ 6 වෙනි සෙෂන් එක තමයි පවත්වන්නේ. ගිය සතියේ අපි කතා කරා විචල්්‍ය ප්‍රතිරෝධක වර්ගයක් වන ධාරා නියාමකය ගැන. අපිට නිතරම විද්‍යාගාරයේදී හම්බෙන විචල්්‍ය ප්‍රතිරෝධකයක් තමයි ධාරා නියාමකය කියලා කියන්නේ. එතකොට ඒක ගැන අපි සාකච්ඡා කරා. මතක ඇති ධාරා නියාමකයේ යටතේදී කියලා දුන්නා ධාරා නියාමකයක් යොදා ගන්න පුළුවන් අපිට විචල්්‍ය ප්‍රතිරෝධකයක් විදියට. ඒ වගේම අපිට පුළුවන් ඕනනම් ස්ථිර ප්‍රතිරෝධකයක් විදියට යොදා ගන්න. ඒ වගේම ධාරා නියාමකයක් පාවිච්චි කරන්න පුළුවන් විභව භේදකයක් විදියට. ඒක මම විභව භේදනය යටතේදී කියලා දෙන්නම්. හරිද? හොඳයි. දැන් අද අපි ඊළඟට කතා කරන්නේ තවත් විද්‍යාගාරයේදී අපි බහුලව භාවිතා කරන විචල්්‍ය ප්‍රතිරෝධක වර්ගයක් වන අන්න හරි විචල්්‍ය ප්‍රතිරෝධක වර්ගයක් වන ප්‍රතිරෝධ පෙට්ටිය ගැන. ප්‍රතිරෝධ පෙට්ටිය කියන්නේ සාමාන්‍යයෙන් විවිධ ප්‍රමාණ වලින් බලා ගන්න පුළුවන් යම්කිසි නිකන් අර පෙට්ටියක් වගේ උපකරණයක්. මේක විචල්්‍ය ප්‍රතිරෝධක වර්ගයක්. හරිද? මේකත් අපිට නිතරම හම්බෙනවා විද්‍යාගාරයේදී. මාතෘකාව ලියන්නකෝ. ප්‍රතිරෝධ පෙට්ටිය. ප්‍රතිරෝධ පෙට්ටිය. රෙසිස්ටන්ස් බොක්ස් කියලා තමයි ඉංග්‍රීසි වලින් හඳුන්වන්නේ. ප්‍රතිරෝධ පෙට්ටිය. හරි. මේ ප්‍රතිරෝධ පෙට්ටිය මම කියවනේ අර බොක්ස් එකක් වගේ කියලා. හරිද? මෙන්න මේ වගේ උපකරණයක් මේක. රූපයකුත් පෙන්වන්නම්. මෙන්න මේ වගේ උපකරණයක් තමයි මේ ප්‍රතිරෝධ පෙට්ටිය කියලා කියන්නේ. හරි. එතකොට මේකේ මේ උඩ මුහුණතේදී අපිට බලා ගන්න පුළුවන් මෙහෙම ශ්‍රේණිගතව සම්බන්ධ කරපු තඹ වලින් තනපු යම්කිසි නිකන් අර පටි වගේ මේ එකක්. මේක පටියක් වගේ හරිද? බහුලවම තඹ වගේ ලෝහ වලින් තමයි තනලා තියෙන්නේ. මොකද තඹ හොඳ විද්‍යුත් සන්නායකයක්නේ. ඒක නිසා. ඉතින් මේ ප්‍රතිරෝධ පෙට්ටියේ තියෙනවා මේ පේනුවක් කියලා එකක්. හරි? ඒ පේනුවේ තියෙන පේනු යතුරක්. පේනු යතුරක්. දැන් ෆිසික්ස් වලදී අපිට විවිධ පාඩම් වලදී එක එක යතුරු හම්බ වෙනවනේ. මොනවද යතුරු? අර ඔයාලට මතක ඇති මම කිහිපයක් මතක් කරවතින් අර ටකන යතුරක් කියලා එකක් තිබ්බනේ. ටකන යතුර මේකත් ධාරාවිද්‍යුතේ පාඩමේ තමයි හම්බෙන්නේ. ඒ වගේ පේනු මේ තව එකක් තමයි පේනු යතුර. හරිද? මේකෙදි තියෙන්නේ මෙන්න මෙහෙම උපාංගයක්. හරිද? මේක නිකන් අර සිදුරක් ඇතුළට මෙහෙම දාන්න තියෙන්නේ. හරිද? දැන් මේක නම් පේනු යතුර මේක මෙහෙම සිදුර ඇතුළට මෙහෙම දාන්න තියෙන්නේ. හරි වෙන මොකක්වත් නැහැ. එතකොට ඔයාලට පේනවා ඇති මේකේ මෙහෙම බෙදුම් කිහිපයක් ලකුණු කරලා තියෙනවා. බෙදුම් කිහිපයක් ලකුණු කරලා තියෙනවා. හරිද?
ඇත්තටම ඔන්න ওই බෙදුම් තමයි කියන්නේ මෙන්න මේ එක කෑල්ලක් තමයි හරිද මේ බෙදුම් වලින් පෙන්නන මේ එක කෑල්ලක් තමයි මේ ප්‍රතිරෝධ පෙට්ටියේ මූලික අංගය වෙන්නේ. ප්‍රතිරෝධ පෙට්ටියේ මූලික අංග. අන්න ඒ වගේ මූලිකාංග කිහිපයක් මේක ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තමයි ප්‍රතිරෝධ පෙට්ටිය තනාගෙන තියෙන්නේ. තේරුණාද? ප්‍රතිරෝධ පෙට්ටිය තනාගෙන තියෙන්නේ එහෙම. හරි. මම මේ රූපය අඳින්න දෙන්නම්. අපි මෙන්න මෙහෙම පොඩි අනුමාතෘකාවක් ලියාගමු. ප්‍රතිරෝධ පෙට්ටියක මූලිකාංගය. ප්‍රතිරෝධ පෙට්ටියක මූලිකාංගය. අනුමාතෘකාවක් ලියන්න. ප්‍රතිරෝධ පෙට්ටියක මූලිකාංගය. හරි. ප්‍රතිරෝධ පෙට්ටියක මූලිකාංගය තමයි මම මේ දැන් මේ අඳින්නේ. දැන් මම අර මෙහෙම රූප ඇඳ මේ කියලා දෙන්නේ. එතකොට දැන් අර ප්‍රැක්ටිකල් එක කරද්දිත් ඔයාලට එතකොට දැන් මේ සමහර ළමයි ඉන්න ප්‍රැක්ටිකල් එක කරන්න හම්බෙන්නේ නැහැ. අර ප්‍රයිවට් එහෙම දාන ළමයි ඉන්නෝනේ A levels. එතකොට ඒ ළමයින්ට ප්‍රැක්ටිකල් එක මෙහෙම ඉගෙන ගන්න එක ගොඩක් වටිනවා. අනිත් එක ඉතින් මේ ඔයා ඉස්කෝලේදී ප්‍රැක්ටිකල් එක කරන්න ගියත් මෙහෙම ඉගෙනගෙන තියෙනකොට ඉතින් අර ගොඩක් ප්‍රයෝජනවත්. හරි. මෙන්න මේක තමයි ප්‍රතිරෝධ පෙට්ටියක මූලිකාංගය. මේ වගේ කෑලි තමයි මේ අතට දිගින් දිගට මෙහෙම ගහලා තියෙන්නේ. තේරුණාද? මේ වගේ කෑලි තමයි මේ අතට මෙහෙම ගහලා තියෙන්නේ. ඔයාට ඒක ප්‍රතිරෝධ පෙට්ටියක් දැක්ක ගමන් බලා ගන්න පුළුවන්. හරි. මේ ප්‍රතිරෝධ පෙට්ටිය දැන් මෙන්න මේ තියෙන්නේ තඹ පටි දෙකක්. හරි? තඹ පටි දෙකක් මේ තියෙන්නේ. ඔය තඹ පටි දෙකට යටින් සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මේක තමයි වැදගත්ම දේ. තඹ පටි දෙකට යටින් සම්බන්ධ කරලා තියෙනවා ස්ථිර ප්‍රතිරෝධකයක්. යම්කිසි ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා තියෙනවා. මෙහෙම. ඒක අපිට පේන්නේ නැහැ. හරි මේ ප්‍රතිරෝධකේ පේන්නේ නැහැ. මේක දිහා බැලුව ගමන් මේක පේන්නේ නැහැ. හරිද? මේක පේන්නේ නැහැ. දැන් අපි අර මේ පේනු යතුර අරගෙන මොකද කරන්නේ? මෙන්න මේ සිදුර ඇතුළේ දානෙක් කරන්නේ. පේන යතුර අරගෙන සිදුර ඇතුළේ දානෙක් කරන්නේ. හරි දැන් මේක කොහොමද මේක ප්‍රතිරෝධකයක් වෙන්නේ? ප්‍රතිරෝධකයක් වෙන්නේ මෙන්න මේ විදියට. හිතන්න මෙන්න මෙහෙම පරිපතයක් තියෙනවා කියලා. ඔන්න බැටරියක් තියෙනවා. විදුලි කෝෂයක් මේ විදුලි බල්බයක් තියෙනවා. හරි. වියලි කෝෂයකුයි වියලි කෝෂයකුයි මේ විදුලි බල්බයකුයි තියෙනවා කියලා හිතන්නකෝ. හරි. එතකොට දැන් මෙහෙම කරන්ට් එක එනවා. මේ තඹ පටිය සන්නායක පටියක්නේ. ඒක නිසා තඹ පටියනොත් සන්නායනය වෙනවා. ඉතින් අවුලක් නැහැ. මේ තඹ පටි දෙක ගෑවිලා නැහනේ. තඹ පටි දෙක ගෑවිලා නැහැ. අන්න ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. මේ තඹ පටි දෙක ගෑවිලා නැහැ. එහෙනම් කොහොමද යන්නේ? මේ තඹ පටිය සම්බන්ධ වෙලා තියෙන මේ ප්‍රතිරෝධය හරහා. අන්න හරි. මේ ප්‍රතිරෝධය හරහා සම්බන්ධ වෙලා තියෙනවා. ප්‍රතිරෝධය තුලින් ගිහිල්ලා නැවත මෙන්න මේ තඹ පටිය තුලට එනවා. ඊට පස්සේ මේ තඹ පටිය හරහා මෙතෙන්ට සම්බන්ධ වෙලා මෙහෙම පරිපතේ සංවෘත වෙනවා. දැන් මේ පේනු යතුර ඉවත් කරපු අවස්ථාව. අන්න හරි. පේනු යතුර ඉවත් කරපු අවස්ථාව. පේනු යතුර දැම්මතින් මොකද්ද වෙන්නේ? පේනු යතුර දැම්මතින් පේනු යතුරයි මේ තඹ පටියයි ගෑවෙනවනේ. හරිද? මේ තඹ පටි දෙකයි පේනු යතුරයි ගෑවෙනවනේ පේනු යතුර දාලා තියෙද්දි. ගෑවෙනකොට මොකද්ද වෙන්නේ? මේ තඹ පටි දෙක නිකන් සම්බන්ධ කරලා වගේ වෙනවා. තේරුණාද මේ පේනු යතුරෙන් කරන දේ? තඹ පටි දෙක නිකන් එකට සම්බන්ධ කරා වගේ වෙනවා. හරි පේනු යතුර දාලා තියෙද්දි මෙහෙම දැන් ධාරාව එනෝ. ඇවිල්ලා මේ තඹ පටිය ගාවට ආවා කියලා හිතන්නකෝ. ඊට පස්සේ දැන් මේ දෙක සම්බන්ධයිනේ. මේ දෙක සම්බන්ධයි නම් ඊළඟට මොකද වෙන්නේ? ධාරාව මේ ප්‍රතිරෝධය හරහා යන්නේ නැහැ. කෙලින්ම මෙහෙම යනවා.
මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා ඔහොම යනවා. සරලවම. හරිනේ. සරලවම මේ වැඩේ තමයි වෙන්නේ. එතකොට මේ ප්‍රතිරෝධය හරහා යන්නේ නෑ ධාරාව. පේනු යතුර දාලා තියෙනකොටද ප්‍රතිරෝධය හරහා ධාරාව යන්නේ? පේනු යතුර නොදා තියෙනකොටද? පේනු යතුර නොදා තියෙනකොට තමයි ප්‍රතිරෝධය හරහා ධාරාව යන්නේ. ප්‍රතිරෝධය හරහා ධාරාව යනවයි කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් ධාරාව පාලනය වෙන්නේ ප්‍රතිරෝධය හරහා ගියාමනේ. ධාරාව පාලනය වෙන්නේ ප්‍රතිරෝධය හරහා ගියාමනේ. එහෙනම් පේනු යතුර දාලා තිබ්බොතින් මේ පට්ටමේ ප්‍රතිරෝධය නැති වෙලා යනවා. මේ පට්ටමේ ප්‍රතිරෝධය නැති වෙලා යනවා. පේනු යතුර අයින් කරවතින් මේ පට්ටමට ප්‍රතිරෝධයක් ඇඩ් වෙනවා. ඒ කියන්නේ මේ පරිපතේට ප්‍රතිරෝධයක් ඇඩ් වෙනවා. මේකට තඹ පට්ටම කියලාත් කියනවා. හොඳේ. තඹ පටි කියලාත් කියනවා. තඹ පට්ටම කියලාත් කියනවා. හරි. එතකොට ආයිමත් මං කියලා දෙන්නම්. පේනු යතුර දාලා තිබ්බොතින් මේ ප්‍රතිරෝධය හරහා ධාරාව යන්නේ නැහැ. පේනු යතුර නොදා අයින් කරලා තිබ්බොතින් මේ ප්‍රතිරෝධය හරහා ධාරාව යනවා. ඇයි පේනු යතුර දැම්මහම මේ ප්‍රතිරෝධය හරහා ධාරාව යන්නේ නැත්තේ? මෙහෙමනේ ওই පරිපතේ එන්නේ. නිකන් මෙන්න මේ වගේ එකක් නේ ඔය එන්නේ. හරිද? මේ වගේ පරිපතයක් තමයි උතෙන්ට ගැලපෙන්නේ. ආසන්නව හරි. දැන් මේ මං ඇඳලා තියෙන එකට. දැන් මෙතන මේ වියලි කෝෂය තියෙනවා. මේ තියෙන්නේ බල්බය. දැන් ධාරාව වුණත් යන්න කැමති ප්‍රතිරෝධය වැඩි පාරේද ප්‍රතිරෝධය අඩු පාරේද? ප්‍රතිරෝධය අඩු පාරේ. හරි. එතකොට මේ පාරේ දැන් මේ පාරේ ප්‍රතිරෝධයක් නැහැනේ. මං සන්නායක කම්බි ගැන කියලා දුන්නානේ. විශේෂ සඳහනක් නැත්තම් ප්‍රතිරෝධය හිතන්නේ නැහැ. එතකොට දැන් මේ පාර සම්බන්ධ වෙලත් නැහැ හරියට. හරි මෙතනින් ඇරලානේ. ස්විච් එක ඕෆ්. හරි විවෘතයි. එහෙනම් මොකද්ද වෙන්නේ? ප්‍රතිරෝධය හරහා යනවා බල්බය මේ හොඳට දැල් වෙනවද යන්තම් දැල් වෙනවද? බල්බේ යන්තම් දැල් වෙන්නේ. ඇයි මේ ප්‍රතිරෝධය හරහා යනවනේ. ප්‍රතිරෝධය හරහා යනකොට ධාරාව අඩු වෙනවා. පාලනය වෙනවා. හරි. හරි. හිතන්න මේක ඔන් කරා කියලා. ඔන්න දැන් ඔන් කරනවා. සංවෘත කරනවා. ඔන් කරනකොට මොකද්ද වෙන්නේ? ධාරාව මෙහෙම ගමන් කරන් බලනවා. මෙතන ප්‍රතිරෝධයක් තියෙන මාර්ගයක් තියෙනවා. දැන් ධාරාවට ඕන මේ පැත්තෙන් ඉඳන් මේ පැත්තට යන්න. ඉතින් මෙතන බාධා තියෙන මාර්ගයක් තියෙනවා. මෙතන කිසි බාධාවක් නැති මාර්ගයක් තියෙනවා. එහෙනම් ධාරාව මේ බාධා තියෙන මාර්ගේ යන්නේ නැහැ. බාධාව නැති මාර්ගේ ගිහිල්ලා බල්බ් එක හොඳට දැල් වෙනවා. හරිනේ? බල්බ් එක හොඳට දැල් වෙනවා. ඒ වැඩේ තමයි මෙතෙන්දි වෙන්නේ. තේරුණාද? සරලවම ඔය තමයි වෙන්නේ. හරි. එතකොට ඔයා මාතෘකාවක් ලිව්වනේ ප්‍රතිරෝධ පෙට්ටියක මූලිකාංගය කියලා. හරි. ඔයා ඊළඟට මෙන්න මේ රූප සටහන ඇඳගන්න මේ පේනු යතුරකුත් අඳින්න පැත්තකින් මේ පේනු කෑල්ලත් ඇඳලා දාන්න. මේක තමයි මූලිකාංගය. හරි. දැන් තේරෙනවා ප්‍රතිරෝධ මේ යට තියෙන ප්‍රතිරෝධය හරහා ධාරාව යන්නේ පේනු යතුර ඉවත් කරලා තියෙනකොට කියලා. හරිනේ. එතකොට තමයි මෙහින් එන ධාරාව මේක හරහා ගිහිල්ලා මෙහෙම යන්නේ. මේ තඹ පට්ටම් දෙක සම්බන්ධ නැහැ. ඒකයි තේරුම් ගන්න ඕන. සම්බන්ධ වෙනවා පේනු යතුර මේක ඇතුළට ගෙනල්ලා එබුවයින් පස්සේ. එතකොට පේනු යතුර මේකේ හිර වෙනවනේ. පේනු යතුරත් සන්නායකයි. හරි මේ මෙතන මේ කෑල්ල සන්නායකයි මේ පේනුව. හරි. හරි ඇඳ ගන්නකෝ ඔක. තඹ පාටි කියලාත් කියනවා පට්ටම් කියන වචනේත් පාවිච්චි කරනවා. තඹ පට්ටම් ඔය පරණ පොත්පත් වල එහෙම ඒ වචනේ දැක ගන්න පුළුවන්. මූලිකාංගය මේ කෑල්ල. මේක අඳින්න ඕනේ නැහැ. ඒක පස්සේ අඳිමු. මේක
පිතලයක් දාලා ලියන්න ප්‍රතිරෝධය. මම මේ 2025 සිලබස් ඉවර කරපු ළමයකින් ප්‍රශ්නයක් අහන්න. මේ අර මං කලින් මෙතන රූපයක් ඇන්දනේ මේ පරිපතයක්. ඒක නිකන් තුල්ලේ වුණේ මොන ගේට් එකකටද? ඉලෙක්ට්‍රොනික මොන ගේට් එකකටද? අන්න හරි. නොට් ගේට් එකකට තේරුණාද? නොට් ගේට් එකකට තමයි මේක තුල්ලේ වුණේ. නිකන් ඒ වගේ සීන් එකක් තමයි මෙතනත් තියෙන්නේ. හරිනේ? තා අඳිනවද? අනේ අඳින්නද? දැන් කොහොමද වැඩ කටයුතු කරන්න යනවද හොඳට? මේ යතුරු වල නම් මතක තියාගන්න හොඳේ. අනිවාර්යෙන් ප්‍රැක්ටිකල්ස් කරද්දී මේ හොඳම දේ තමයි දැන් මේ ඔයා මගේ පන්තියෙන් නැති ළමයෙක් නම් ඔයා හැම ප්‍රැක්ටිකල් එකක්ම ඔයාගේ වචනෙන් ලියලා පොතක් පාවිච්චි කරන්න. දැන් අපි ඒක පාවිච්චි මේ එහෙම වැඩක් කරනවා. හරි? එන හැම ප්‍රැක්ටිකල් එකම ඔයාගේ වචනෙන් ලියන්න. දැන් මම ඒ කාලේ ප්‍රැක්ටිකල්ස් පුළුවන් කරගත්ත විදිය තමයි මම ප්‍රැක්ටිකල් එකේ තියරි ඉගෙනගෙන හරි ඔය පන්තියේ දැන් යම්කිසි සීමිත ප්‍රමාණයක් විතරයිනේ උගන්වන්නේ පන්තියේ. ඊට පස්සේ මම අදාළ ප්‍රැක්ටිකල් එකට අදාළ පාස් පේපර්ස් අපි හිතමු අවුරුදු 5ක කරා කියලා. ඔන්න දැන් උදාහරණයක් විදියට තාපය මොකක් හරි ප්‍රැක්ටිකල් එකක් ගන්නකෝ. හරි. ඒ ප්‍රැක්ටිකල් එකට අදාළ පාස් පේපර්ස් අවුරුදු 5ක 6ක කළා මේ ඒකෙන් අපිට අර අමතර දැනුම එකතු කරගන්න පුළුවන් නේ. ඒ අමතර දැනුම අර පන්තියේ දෙන නෝට් එකේ නැහැනේ. හරි? අමතර දැනුම පන්තියේ දෙන නෝට් එකේ නැහැනේ. යම් ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. ඒක මූලික තියරි ටික විතරයි බොහෝ වෙලාවට තියෙන්නේ. එතකොට මම කරන්නේ අර මගේ වචනෙන්ම ලියලා පොතක් මේන්ටේන් කරන් ගියා. මගේ වචනෙන් කියන්නේ ඒ කියන්නේ දැන් අර මේ ප්‍රැක්ටිකල් පේපර් එකට අපි අර කට වචනෙන් ලියන ඒවා හරියන්නේ නැහැ. හොඳේ. නිශ්චිත උත්තරයක් තියෙනවා. ඒවා ඉගෙන ගන්න ඕන රෝසස්ගේ ওই විවරණ වගේ පොත් බලලා. එතකොට දැන් අර මේ ඔයා මගේ පන්තියෙන් නැති ළමෙක් නම් ඒ වැඩේ කරන්න ඉතින්. පන්ති එන ළමයින්ට මම ප්‍රැක්ටිකල් පොතක් වෙනම දීලා තියෙනවා. ඒකේ පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙන ඔක්කොම කියන්නේ 95%ක්ම හරි. තව ටිකක් ඔයාටත් හොයාගන්න තියෙනවා ඉතින්. එහෙම වෙන්න එපා. නැත්තම් හරියන්නේ නැහැ. 95%ක්ම කරුණු මම ඒ පොතේ මේව කරලා තියෙනවා. ඊට පස්සේ අමතරවත් මේ පොත කරද්දී අර අලුතෙන් විභාග ප්‍රශ්න වලින් ආපු ඒවා මේ වෙනම කොළවල ලියලා ඒ පොත ඇතුළේ දානවා. හරි. ප්‍රැක්ටිකල් වැඩපිළිවෙල එහෙමයි කරන්නේ. හරි. හරි. යටින් ලියන්න වාක්‍යයක්. යටින් හරි මේ පැත්තෙන් හරි ගමන්නේ පැත්ත ඉඳ තියෙනවා නම් එහෙම ලියන්න. මෙවැනි මූලික කොටස් කිහිපයක් ශ්‍රේණිගතව සම්බන්ධ කොට මෙවැනි මූලික කොටස් කිහිපයක් ශ්‍රේණිගතව සම්බන්ධ කොට මෙය තනා ඇත. හොඳයි. ඊළඟට තව වාක්‍යයක් ලියන්න. ප්‍රතිරෝධ පෙට්ටියේ බාහිර පෙනුම පහත දැක්වේ. ප්‍රතිරෝධ පෙට්ටියේ බාහිර පෙනුම පහත දැක්වේ.
හොඳයි. දැන් ඔයා මෙන්න මේක ඇඳ ගන්නකො. හරි මේක ඇඳ ගන්නකො. මම මේකේ පොඩි නම් කිරීමකුත් කරන්නම්. මේ ප්‍රතිරෝධ පෙට්ටියේ බොහෝ ප්‍රතිරෝධ පෙට්ටිවල මෙන්න මෙතන තියෙනවා අනන්ත පේනුව කියලා මේ එක. අනන්ත පේනුව. මම මොකක්ද ඒකෙන් කියවෙන්නේ කියලා. ඒ කියන්නේ මොකක්ද ඇත්තට මේකේ තියෙන්නේ කියලා කියලා දෙන්නම්. මේ තියෙන්නේ මොනවද? ඒ අර තඹ පට්ටම්. හරි. අර මේන් කෑලි දෙකක් තමයි අපි අර කලින් ඇන්දේ මෙතන. හරිනේ. ඊට පස්සේ දැන් අර මේ ප්‍රතිරෝධ පෙට්ටියේ මෙන්න මේ තඹ පට්ටම් ගාව ප්‍රතිරෝධ ඒ කියන්නේ ප්‍රතිරෝධයේ අගය දාලා තියෙනවා. දැන් අර මං කිව්වේ අර යටින් ප්‍රතිරෝධකයක් හයි කරලා තියෙයි කියලා. අන්නේ ප්‍රතිරෝධය දැන් ඕම් 5 නම් හරි. ඒක තියෙන්නේ මෙතන නම් 5යි කියලා අංකේ දාලා තියෙනවා. තේරුණාද? දැන් ඕම් 5000 ඒ වගේ ඒවා අගේනුත් තියෙනවා. තේරුණාද? මම ඒකයි කිව්වේ අර විද්‍යාගාරේ විවිධ පරාසවල මේවා තියෙයි කියලා ප්‍රතිරෝධ පෙට්ටි තියෙනවා. හරි එතකොට ඔයාට දැක ගන්න පුළුවන් වෙනවා මේ ප්‍රතිරෝධ පෙට්ටියක බාහිර පෙනුම විද්‍යාගාරයේ පාවිච්චි වෙන ඔයාට පේනවද ඕකේ පේන වතුරු කිහිපයක්ම තියෙනවා බලන්න මේ තියේ මේ හරිය මේ දිගටම තියේ හරිද ඊට පස්සේ බලන්න ඒ අර තම්පට්ටම් ගාව ප්‍රතිරෝධය අගය ගහලා තියෙනවා. මෙතන නම් අපිට පේනවා 20 50 100 එහෙම පේනවා. හරිද? ඊට පස්සේ අපිට තව බලා ගන්න පුළුවන් අර ප්‍රතිරෝධ පෙට්ටියේ අර තඹ පට්ටම් දෙකක් අතරට අනන්ත පේනුව ගැහුවාම තමයි එතන පරිපතේ නිකන් අර තඹ පට්ටම සංවෘත ඒ කියන්නේ තඹ පට්ටම හරහා ධාරාව යන්න පුළුවන් විදියට අර ගානට සෙට් වෙන්නේ. තේරුණාද? පේනුව ගැහුවෙන් පස්සේ. පේනුව ගලවා ඉවත් කරාම ප්‍රතිරෝධය හරහා තමයි යන්නේ.
මේ දක්වලා තියෙන අග්‍ර දෙකක්. හරි. අග්‍ර දෙකක්. දැන් ඔය තාපය වගේ පාඩම් වලදීත් මේ ප්‍රතිරෝධ පෙට්ටිය යොදා ගන්න. දැන් එතකොට 2000 මම ඒ කියන්නේ කිව්වේ 2026 ළමයින්ටත් මේක බලන්න කියලා. හරි. එතකොට මේ අර ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය හොයන වගේ ප්‍රැක්ටිකල්ස් තියෙනවා. ඒවැයිදී යොදා ගන්න. හරි. හරි. ඊළඟට යටින් වාක්‍ය ලියමු. ලියන්න. මෙහි යම් පේනුවක් ඉවත් කළ විට අර පේනුවක් ඉවත් කරනවා. ඒක තමයි කියන්නේ. යම් පේනුවක් ඉවත් කළ විට එයට සම්බන්ධිත ප්‍රතිරෝධය හරහා ඒ කියන්නේ තඹ පට්ටම් දෙකට සම්බන්ධ කරලා තිබ්බ ප්‍රතිරෝධයක් අන්න ඒක. එයට සම්බන්ධිත ප්‍රතිරෝධය හරහා ධාරාව ගමන් කරයි. එයට සම්බන්ධිත ප්‍රතිරෝධය හරහා ධාරාව ගමන් කරයි. එතකොට දැන් ඕගොල්ලෝ මේව විද්‍යාගාරදී පාවිච්චි කරලා බලන්න මේකෙදි ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. හොඳේ. විද්‍යාගාර වලට දැන් කොයි වෙලාවෙත් අර ඉස්කෝලේ ගියා නම් ප්‍රැක්ටිකල් දෙයක් කරන්න බලන්න ඉතින්. හොඳේ. සතියකට ප්‍රැක්ටිකල් එකක් හරි කරන්න බලන්න. නැත්තම් ඉතින් පොඩ්ඩක් මේ අමාරුයිනේ. ප්‍රැක්ටිකල්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා සිලබස් එකේ. රසදිය සම්බන්ධ ප්‍රැක්ටිකල්ස් කරන්න යන්න අවශ්‍ය නැහැ. ඒවා සිලබස් එකේ නැහැනේ. හරි. එයට සම්බන්ධිත ප්‍රතිරෝධය හරහා ධාරාව ගමන් කරයි. ඒකටම ලියන්න. පේනුව ඉවත් කර නොමැති විට තඹ පට්ටම හරහා ධාරාව ගමන් කරයි. තඹ පට්ටම හරහා ධාරාව ගමන් කරයි. දැන් මේක අර මේ හැම සිදුරකටම තියෙනවා පේනුව ගානේ. හරි. මේ පේනු මෙහෙම ගහන්න තියෙන්නේ. අවශ්‍ය නැත්තම් ගලවන්න තියෙන්නේ. දැන් මට කියන්න. හරි. ලියලා ඉවර කරන්නකෝ. අන්තිමට කිව්වේ පේනුව ඉවත් කර නොමැති නම් තඹ පට්ටම හරහා ධාරාව ගමන් කරයි කියලා. පේනුව ඉවත් කර නොමැති නම් තඹ පට්ටම හරහා ධාරාව ගමන් කරයි. හරි. මේකයි වෙන්නේ. හරි. මම මේ අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ. දැන් මං කිව්වනේ මේකේ එක පේනුවක් ගලවලා ඉවත් කරාම අර යටින් තියෙන ප්‍රතිරෝධය හරහා තමයි ධාරාව ගමන් කරන්නේ. ඒ කියන්නේ අමතර ප්‍රතිරෝධයක් මොකද්ද වෙන්නේ? පරිපතේට ඇඩ් වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ පේනුවක් ගලවනවා කියන්නේ ප්‍රතිරෝධයක් ඇඩ් කරනවා. පේනුවක් ගලවනවා කියන්නේ ප්‍රතිරෝධයක් ඇඩ් වෙනවා. එහෙනම් මේ පේනු ඔක්කොම ගැලෙව්වහම මොකක්ද වෙන්නේ? මේ පේනුව ඔක්කොම ගැලෙව්වහම මේ අනන්ත පේනුව ගැන පොඩ්ඩක් හිතන්න නැතුව ඉන්න චුට්ටක්. හරි. පේනුව ඔක්කොම ගැලෙව්වහම මොකක්ද දන්නවද වෙන්නේ? මෙතන දැන් මේ අනන්ත පේනුව තියෙනනේ. අනන්ත පේනුවේ විශේෂත්වය මේකයි. හරිද? අර මෙහෙම තඹ පට්ටම් දෙකන්න තිබ්බේ උතන. අනන්ත පේනුවේදී යටින් මෙහෙම සම්බන්ධිත ප්‍රතිරෝධකයක් නැහැ වගේ. ඒ කියන්නේ ප්‍රතිරෝධයක් නැහැ මෙතන. ඇයි එහෙම කරලා තියෙන්නේ? මෙහෙමයි. දැන් හිතන්න. දැන් මේක පරිපතයකට මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා කියලා. මොකක් හරි පරිපතයකට මේක සම්බන්ධ කරලා තියෙනවා. හරි.
ඔක මොකක් හරි පරිපථයකට සම්බන්ධ කරලා තියෙනවා. මේ අනන්ත පේනුව අපිට යොදා ගන්න පුළුවන් නේද පරිපථයේ ස්විචයේ විදියට. ස්විචයක් විදියට යොදා ගන්න පුළුවන් නේ. ඒ කිව්වේ මේ පේනුව දාලා තිබ්බොත් විතරයි කරන්ට් එක කොහොම හරියන්නේ නේ. ඒ කියන්නේ මේ පේනුව අයින් කරවොතින් කරන්ට් එක ලොවෙත් යන්නේ නැහනේ. පරිපථය සංවෘත වෙන්නේ නැහනේ. තේරුණාද? අනන්ත පේනුව යොදාගන්නේ අර පරිපථයේ ස්විචයේ විදියට. හරි මම ඒකත් කියලා දෙන්නම්. හරි. තව. හොඳයි. මේ හරි මම මේ අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. දැන් මේක තේරුම් ගන්න පුළුවන් නම් ඇති. මේ පේනුව ඔක්කොම දාලා නම් තියෙන්නේ. මේ අග්‍ර දෙක හරහා ප්‍රතිරෝධය කීයද? පේනුව ඔක්කොම දාලා නම් තියෙන්නේ. මේ අග්‍ර දෙක හරහා ප්‍රතිරෝධය කීයද? පේනු දාලා නම් තියෙන්නේ අර යට තියෙන ප්‍රතිරෝධ හරහා යන්නේ නැහැ නේ ධාරාව. එහෙනම් තඹ පට්ටම දිගේමනේ යන්නේ. එහෙනම් ප්‍රතිරෝධය ශුන්‍යයි කියලා හිතන්න පුළුවන්. අර මේ තඹ පට්ටමටත් ඉතා සුළු ප්‍රතිරෝධයක් තියෙනෝනේ. ඔව්. ඒක අපි සලකන්නේ නැහැ. අර තඹ ලෝහයෙන් තනා තියෙන්නේ ඒකේ සන්නායකතාවය වැඩි නිසා. හරිද? සන්නායකතාවය වැඩි නිසා. හරි. එතකොට පේනු සියල්ල යොදා ඇති විට දෙකෙලවර ප්‍රතිරෝධය ශුන්‍යයි. තේරුණානේ? හරි. එහෙනම් පාට පෑනකින් රතු පෑනකින් හරි කමන්නේ. පාට පෑනකින් ලියා ගන්න. මෙහි පේනු සියල්ල යොදා ඇති විට 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 දෙකෙලවර ප්‍රතිරෝධය ශුන්‍ය වේ. දෙකෙලවරේ කියන්නේ මේ අග්‍ර දෙක අතර. හොඳයි මෙතනින් තමයි සම්බන්ධ කරන්නේ. මේ දෙකෙන්. දෙකෙලවර ප්‍රතිරෝධය ශුන්‍ය වේ. දෙකෙලවර ප්‍රතිරෝධය ශුන්‍ය වේ. හරි. ඊළඟට යටින් වාක්‍යයක් ලියන්න. මෙහි ඇටවුම පහත දැක්වේ. මෙහි ඇටවුම පහත දැක්වේ. මම අර අනන්ත පේනුව ගැන කියලා දෙන්නම්. ඒක තේරුම් නැති උනාට කමන්නේ. මෙහි ඇටවුම පහත දැක්වේ. උඩින් බැලුවාම මෙන්න මේ වගේ තමයි පේන්නේ. ඔය අර රූපේ දැක්ක මෙන්න මේ විදිහට තමයි තඹ පට්ටම තියෙන්නේ. يعني මේ ඔක්කොම මේක අර මෙහෙම වෙන් කිරීමක් කරලා තියෙනවා. මේ මෙහෙම සිදුරු තියෙනවා. ඒ සිදුරු වලට පේනු දාන්න පුළුවන්. එතකොට මේවයි ගහලා තියෙනවා ප්‍රතිරෝධය අගයන් දැන් ඕම් 5 10 මේ විදිහට ගහලා තියෙනවා. 20 50 කියලා හිතන්නකෝ. මේ පැත්තේ තියෙනවා 100 200 500 1000 අර ඒ වගේ එක එක අගයන් ගහලා තියෙනවා. මෙතන තියෙන්නේ අනන්ත පේනුව. අනන්ත පේනුව. හරි. ඉහලින් බැලුවහම මේ විදිහට තමයි පේන්නේ. මේක පරිපථ සංකේත වලින් නිරූපණය කරවතින් සාමාන්‍යයෙන් අපි පේනු යතුරු වලට යොදා ගන්න පරිපථ සංකේතය තමයි බහුලවම මෙන්න මේක. පේනු යතුර මේකෙන් කියවෙන්නේ හරි මේකෙන් කියවෙන්නේ පේනු යතුර නිකන් අර විවෘත කරලා තියෙනවා කියලා. ඕෆ් කරලා තියෙනවා විවෘත. මෙහෙම දාලා තියෙනවා නම් මොකද්ද වෙන්නේ? ඔන් කරලා තියෙන. ඒ කියන්නේ සංවෘත කරලා තියෙන. අර පේනුව අර දාලා. පේනුව ගලවලා. හරි. එතකොට මෙන්න මෙහෙම තමයි අර පරිපථ සංකේතයෙන් ඕක අඳින්නේ. අනන්ත පේනුවේ මේ අනන්ත ප්‍රතිරෝධයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. එතකොට මේකට අර හැම පේනු යතුරකටම සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා ප්‍රතිරෝධයක් ගන්න.
පේනුව ගලවලා ඉවත් කරපු ගමන් මොකද වෙන්නේ? අමතර ප්‍රතිරෝධය, ඒ කියන්නේ සමාන්තරව ගහ ප්‍රතිරෝධය පරිපතේට ඇඩ් වෙනවා. තේරුණානේ? හරි. හොඳයි. මේ සටහන් දෙකත් ඇඳ ගන්නකො. මේ සටහන් දෙකත් ඇඳ ගන්නකො. අර මෙන්න මේ සංකේතය නිකන් අර පේනුව ඇතුළට යොදා ගන්නවයි කියලා පොඩ්ඩක් මතක තියාගන්න. හරි. හොඳයි. ඊළඟට යටින් ලියන වාක්‍යයක්. යටි වාක්‍යයක් ලියන්න. ඇඳ ගන්න බැරි වුණා නම් කරන්න ඕනේ මොකද්ද? ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕනේ. හොඳේ හැමදාම මම ඔක් කියනවනේ ඔයගොල්ලන්ට. හරි. ලියන්න. අනන්ත ප්‍රතිරෝධ පේනු යතුර හේවත් අනන්ත ප්‍රතිරෝධ පේනු යතුර හේවත් අනන්ත පේනුවට පහළින් ඇත්තේ ඉගෙන සරලව අපි කියන ඉතින් අනන්ත පේනුව කියලා. හරි. අනන්ත පේනුවට පහළින් ඇත්තේ විසන්ධි කළ පරිපතයකි. විසන්ධි කළ පරිපතයකි. විසන්ධි කළ පරිපතයකි. හරි. එතකොට මෙන්න මේ විදිහේ රූපයක් ඇඳ ගමු අපි එතන. එතකොට මෙතන මොකක්ද තියෙන්නේ? විසන්ධි කරපු පරිපතය. මෙතන ප්‍රතිරෝධයක් නැහැ. sorry මේ ප්‍රතිරෝධයක් නැහැ නෙමෙයි. ඒ කියන්නේ ප්‍රතිරෝධකයක් අර සම්බන්ධ කරලා නැහැ වෙනම. ප්‍රතිරෝධකයක් අර වෙනම සම්බන්ධ කරලා නැහැ. මෙතන නිකන් අර මේ විදියටයි කියලා හිතන්නකෝ තියෙන්නේ. දැන් එතකොට මේ අතර ප්‍රතිරෝධය කීයද? බිඳුවයිද අතිවිශාලකයක්ද? දැන් හිතන්නකෝ මෙහෙම. ඔන්නේ යම්කිසි පරිපතයක් තියෙනවා. මෙතෙන්ට ප්‍රතිරෝධකයක් ගහලා තියෙනවා කියලා හිතන්නකෝ. මෙතෙන්ට ගහලා තියෙනවා. හරි. මේක ඕම් 100යි කියලා හිතන්න. හරි. ඕම් 100 දී
යම් කිසි තීව්‍රතාවයකින් මේ බල්බේ දැල් වෙනවා නම් මේක ඕම් 1000ක් කරවතින් මේ බල්බේ තීව්‍රතාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඇයි? බල්බේ හරහා ගමන් කරන ධාරාව අඩු වෙනවා. හරිද? එතකොට බල්බේ අඩු දීප්තියකින් දැල් වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධය වැඩි කරන්න මේ හරහා යන ධාරාව අඩු වෙනවා. එතකොට බල්බේ දීප්තිය අඩු වෙනවා. මම මෙතන පරිපතේ විසන්ධි කරලා දැම්මොත් මොකද්ද වෙන්නේ? බල්බේ වත් වෙනවද? බල්බේ පත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් හරියට මේ අතර අනන්ත ප්‍රතිරෝධයක් ගැහුවා වගේ නේද? දැන් ඕම් 100 1000 කරා 1000 2000 5000 ලක්ෂේ හරි ඊට පස්සේ මේ අපි අනන්ත අගයකට ගෙනිච්ච කියලා හිතන්නකෝ. එතකොට නේද බල්බේ දීප්තිය අඩු වෙලා නිකන් බල්බේ පත්තු වෙන්නෙම නැති මට්ටමටපත් වෙන්නේ. තේරුණාද? එතකොට මෙතන මෙහෙම විසන්ධි කරයින් පස්සේ මෙතෙන්ට අනන්ත ප්‍රතිරෝධයක් ඇඩ් වෙනවා කියලා හිතන්න පුළුවන්. හරි? ඒ වැඩේ තමයි මෙතෙන්ට කරලා තියෙන්නේ. දැන් එතකොට මෙතන අර පේනුව දාන්න නැතුව තිබ්බොතින් මෙතන පේනුව දාන්න නැතුව තිබ්බොතින් දැන් මෙහෙම මේවා ඔක්කොම පේනු දාලා තිබ්බ කියලා හිතන්නකෝ. හරි? මෙහෙම ධාරාව ආවත් මෙතන දාලා නැත්තම් පරිපතේ සංගුත වෙන්නේ නැහැ. පරිපතේ සංගුත වෙන්නේ නැහැ. ඒක නිසා අපි සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල් එකක් කරද්දී අනන්ත පේනුව ගැනත් යම්කිසි විශේෂ අවධානයක් යොදනවා. ඒ කියන්නේ යොමු කරනවා. තේරුණාද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ ප්‍රතිරෝධ පෙට්ටිය අපි යම්කිසි උපකරණයක ආරක්ෂාවට යොදා ගන්නවා කියලා. හරි? ප්‍රතිරෝධ පෙට්ටිය යම්කිසි උපකරණයක ආරක්ෂාවට යොදා ගන්නවා කියලා හිතන්නකෝ. එතකොට ප්‍රතිරෝධ පෙට්ටියේ දැන් මෙහෙම ඔක්කොම දාලා තිබ්බොතින් මොකක්ද වෙන්නේ? ප්‍රතිරෝධ මේ දෙකලවර අතර ප්‍රතිරෝධයක් තියද? නෑනේ. ඊටා කුඩා ගයක් නේ. අපි ශුන්‍යයි කියලා හිතුවේ. හරි? එතකොට මේක ඒ කියන්නේ අර උපකරණයේ ආරක්ෂාවට මේ ඔක්කොම දාලා තිබ්බොතින් ආරක්ෂක ඒ කියන්නේ අර උපකරණයේ ආරක්ෂාව වෙනුවෙන් මේ ප්‍රතිරෝධ පෙට්ටිය යොදා ගන්නවා නම් ප්‍රතිරෝධ පෙට්ටියේ හැම පේනුවක්ම මෙහෙම සම්බන්ධ කරලා තියෙද්දී දෙකලවර අතර ප්‍රතිරෝධය බිඳුව නිසා අර ප්‍රතිරෝධය මේ අර උපකරණයට ආරක්ෂාවක් ලැබෙනවද? අමතර ආරක්ෂාවක් ලැබෙනවද? නැහැ. අමතර ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. හරි? මෙතන ගැලෙව්වොතින් මේක. ගැලෙව්වොතින් පරිපතය විසන්ධි වෙලා යනවා. පරිපතේ විසන්ධි වෙලා යන නිසා දැන් අපි දැන් හිතන්නකො මෙහෙම දැන් ඔන්න ඔක්කොම අනිත් ඔක්කොම උපකරණ ටික හරියට සම්බන්ධ කරලා මේක ගහන්න නැතුව තියෙනවා. දැන් අපි බලමු මොකද මේක වැඩ කරන්නේ නැත්තේ කියලා. හරි එක්ක වැරදි පාඨාංකයක් දෙනවා කියලා හිතන්නකෝ. ඒකට හේතුව මොකක්ද එහෙනම්? හේතුව මේක මේ ගලවලා තියෙන එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ පරිපතේ එතකොට මොකක්ද වෙන්නේ? පරිපතේ මේ විවෘත වෙලා. හරි. ඔයා මෙන්න මේ රූපය ඇඳ ගන්නකො එතන යටින් අර වාක්‍ය යටි. තේරුණා කියලා හිතනවා. අනන්ත ප්‍රතිරෝධයකි. අනන්ත ප්‍රතිරෝධකි. මේ ධාරා විද්‍යුතේ තියරි ඉගෙනුවට පන්තිවල ඔයාට ධාරා විද්‍යුතේ අලුතෙන් එන ඒ කියන්නේ අලුත් ප්‍රශ්න රටාවට උත්තර ලියා ගන්න බෑ පන්තිවල නෝට් එක විතරක් බලලා. නිකන් try කරලා බලන්නකෝ එන්නේ මොනවද කියලා. ඔය ධාරා විද්‍යුතයටත් එහෙමයි, යාන්ත්‍ර විද්‍යාවටත් එහෙමයි, චුම්බක වලටත් එහෙමයි. තාපයටත් එහෙමයි ගොඩක්ම. හරි. එතකොට ඔය ආලෝකය වගේ වනම් පන්ති නෝට් එකෙන් මෙහෙම කරන්න පුළුවන්. ඒකයි අර ගොඩක් ඒවා එහෙම පුළුවන්. දැන් අර මං අර කලින් කිව්ව පාඩම් වල පන්තියේ නෝට් එක දිහා බලලා පාස් පේපර්ස් කරන්න හරි අමාරුයි. දැන් ඔය විශේෂයෙන් රචනා ප්‍රශ්න එහෙම. හරි? දැන් ඔය ධාරා විද්‍යුතේ එහෙම දැන් අලුතෙන් රචනා ප්‍රශ්න එහෙම ටිකක් අර මේ නිකන් අර සමහර ඒවා නිකන් අර චුම්බක වලටත් නිකන් සම්බන්ධ කරලා වගේනේ තියෙන්නේ. හරි ඒක නිසා පොඩ්ඩක් අර ඒ වෙනස අඳුර ගන්න ඕන.
එතකොට අපිට ලකුණු හදාගන්න නම් අපි අනිවාර්යෙන් මොකද කරන්න ඕන? අපි පාස් පේපර්ස් වලින් ඒ දැනුමත් ගන්න ඕන. හරිද? එතකොට දැන් අර ඕගොල්ලොන්ට මම මේ දෙන නෝට් එකේදී හරි හැම පාඩමකම එහෙම තමයි කරේ. ඒක නොකියුවට මේ නෝට් එකේදී මං ඒ කාලේ වැඩ කළා ඒ ගත්ත දැනුම ඇඩ් කරලා තියෙනවා. හරිද? පාස් පේපර්ස් කරලා මේව කරපු දැනුම. එතකොට ෆිසික්ස් පුළුවන් වෙන්නේ ඒව කරාම. නැතුව කෙනෙක් හිතනවා නම් පන්ති ගිහිල්ලා හං ඉදපළියට ෆිසික්ස් පුළුවන් වෙනවයි කියලා අර කෙමිස්ට්‍රි පුළුවන් වෙන්න වගේ එහෙම හරියන්නේ නැහැ. හරි? අනිවාර්යෙන් තමන් තනියෙන් වැඩ කරන්න ඕන. තමන් තනියෙන් දේවල් ගන්න ඕන. දැන් උදාහරණයක් විදිහට මැත්ස් ළමයෙක්ට මැත්ස් පුළුවන් වෙන්න ගොඩක් හේතු ගණනාවක් බලපාන. දැන් උදාහරණයක් විදිහට මැත්ස් වල ගොඩක් ඔය පර්ෆෝම් කරන ළමයි ගත්තාම ඒගොල්ලෝ 7 දී 8 දී 9 දීත් ඔය ඔලිම්පියාඩ් ගිහිල්ලා එහෙම මේ ගණිතයට විශේෂ හැකියාවක් තිබ්බ ළමයි. හරි? හොඳට ඔය පර්ෆෝම් කරන්නේ. ඊට පස්සේ දැන් ඔය බයෝ ළමයි එහෙම බයෝ වල එහෙම දැන් ඔය ගොඩක් ඔය ලකුණු ගන්න ළමයිට ඒ කාලේ ගොඩක් විද්‍යාව වගේ විෂයන් පුළුවන්. හරිද? ඒ වගේම දැන් ඔය බයෝ ළමයි කරන තව වැඩක් තමයි පන්තියේ උගන්වන්න යන්න කලින් අනිවාර්යයෙන්ම එයා ඒ උගන්වන්න තියෙන ටික රිසෝස් ගයිඩ් එකෙන් පාඩම් කරන් තමයි යන්නේ. හරිද? නැත්තම් පන්තියේ කියන වේගෙට ඒක තේරෙන්නේ නැහැනේ. හරිද? hina වෙලා පන්ති වල ගිහිල්ලා hina වෙවි ඉන්න එපා. බොරු වැඩ හරිද? කියන්නේ අනවශ්‍ය විදියට විහිළු දහළු කරනවා කියලා කියන්නේ අර මේ ඉගෙන ගන්න තියෙන කාලය අනිත් දේවල් වලට යොමු කරා වගේ. හරි? ඒක නිසා පොඩ්ඩක් ඒවටත් මේ අවධානය යොමු කරන්න. තව දෙයක් තමයි දැන් ඔය බයෝ ළමයි කරන වැඩක් මම ඒ කිව්වේ. කෙමිස්ට්‍රි වලත් අනිවාර්යයෙන්ම දැන් ඕගොල්ලෝ දැන් ඔය 2025 ළමයි නම් දැන් මේ වෙද්දි චාලක රසායනය ඒ වගේ පාඩම් ඉවර ඇති. ඊට පස්සේ ඕගොල්ලෝ ඔය සමතුලිතතාවය වගේ පාඩම් පටන් ගනීවි. අනිවාර්යයෙන්ම කෙමිස්ට්‍රි වල රිසෝස් ගයිඩ්ස් යූස් කරන්න අනිවාර්යෙන්. හරිනේ? නැත්තම් අනිවාර්යෙන්ම MCQ අඩු වෙනවා. හරිද? දැන් ඔය පන්තියේ මම මේක කරන්නකෝ. ඔය රිසෝස් ගයිඩ් එකක් තියෙනවා මේ ඔයා දන්නවා ඇති සාමාන්‍යයෙන් මෙන්න මෙච්චර විතර මහත පොතක්. හරි? සම්පත් පොතක්. මේ ගොඩක් මහතයි ඒක ටිකක් ලොකු පොතක්. හරි? ඒ පොතේ තියෙනවා මෙන්න මේ පාඩම් ටික. මේ චාලක රසායනය, රසායනික සමතුලිතතාවය, තව තිබ්බ විද්‍යුත් රසායනද කොහෙද? හරි මට මතක නැහැ හරියටම. කොහොම හරි ඔන්න ඔය පාඩම් තුනෙන් තමයි මේ පොත මේ කියන්නේ මේ පොතේ තියෙන ඔය පාඩම් තුන. එතකොට ඔයා දැන් ඔය චාලක රසායනය වගේ පාඩමක් පන්තියේ ඉගෙනගෙන තියෙනවා නම් හරිද? චාලක රසායනය කියලා පාඩමක් පන්තියේ ඉගෙනගෙන තියෙනවා නම් ඔයා බලන්න රිසෝස් ගයිඩ් එකේ තියෙන මේ තොරතුරුයි පන්තියේ උගන්වපු නෝට් එකයි ගත්තාම හසයි පොළොවයි වගේ. ඒ කියන්නේ රිසෝස් ගයිඩ් එකේ තියෙන මාර කරුණු තොගයක්. හරිද? පන්තියේ හැම එකම උගන්වන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් අර කෙමිස්ට්‍රි වල රිසෝස් ගයිඩ් රිෆර් කරන්න. හරිනේ? නැත්තම් ලකුණු හැදෙන්නේ නැහැ. දැන් ඔය MCQ එහෙම ගොඩක් හොඳට තියෙන ළමයින්ට එහෙම අනිවාර්යයෙන්ම මේ يعني ඒ ළමයි නිතරම රිසෝස් ගයිඩ් යූස් කරනවා. හරිද? දැන් ඔය මගේ පොත් දැන් මම එක ළමයින්ට බෙදලා දීලා තියෙන්නේ. මගේ පොත්වල වුණත් මම මේ උපදෙස් ගත්ත අයියලා අක්කලාගේ පොත් උනත් ඒගොල්ලෝ ඔය හොඳ දිස්ත්‍රික් රෑන්ක් දාපු කට්ටිය ඒගොල්ලොත් හරි එතකොට ඒගොල්ලොන්ගේ පොත් උනත් මගේ පොත් උනත් මේ ගයිඩ් බුක්ස් වල මේ අර හැම පිටුවෙම මොනවම හරි කරුණක් ලියලා තියෙනවා හරි දැන් ඔය ගොඩක් ළමයින්ට ඔය ඉනෝගැනික් අමාරු වෙන්න හේතුව තමයි ඉනෝගැනික් වල තියරි හරියට දන්නේ නැහැ ඉනෝගැනික් රිසෝස් ගයිඩ් එකෙන් තියරි අල්ලන්න බෑ අන්න ඒක වෙනම පොයින්ට් එකක් හරි ඉනෝගැනික් වගේ රිසෝස් ගයිඩ් එකෙන් තියරි අල්ලන්න බෑ මම මේ වෙන විෂයක් වුණාට ඔයාට ඒක ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් ඒකයි කියන්නේ හරිද දැන් ඔය මැත්ස් කරන ගොඩක් ළමයින්ට ඔය කෙමිස්ට්‍රි ප්‍රශ්නයක් වෙලා තියෙනවා සමහර බයෝ ළමයි තිතන් ඉන්න ලකුණු 60 70ක් ගත්තාම හරි හරි මට කෙමිස්ට්‍රි පුළුවන් කියලා ලකුණු 60 70 ගන්න ඕන නෑනේ මම මේ කියන්නේ 100ම ගන්න ක්‍රමේ ලකුණු 60ක් 70ක් යම් විෂයකට එනකොට
හිතන්න එපා හරි දැන් මට මේක සුපිරිය නම් පුළුවන් කියලා. බෑ එහෙම බෑ. එහෙම වෙනවා කොහොමද? හරිද? අන්න 95ක් 100ක් ගන්නව නම් අන්න කිව්වට කමන්නේ. හරි? ඒක නිසා ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. ෆිසික්ස් වල ලකුණු හැදෙන්න නම් අනිවාර්යයෙන්ම Taman තනියෙන්ම වැඩ කරන්න ඕන. පාස් පේපර්ස් අලුතෙන් එන පාස් පේපර්ස් තමයි වැදගත්ම. අලුතෙන් එන පාස් පේපර්ස් වලට උත්තර ලියන්න පුරුදු වෙන්න ඕන අනිවාර්යයෙන්ම. හරිද? නැත්තම් හරි අමාරුයි. ඒ වගේම පන්තියේ යන ස්පීඩ් එකට තියරි කවර් කරන්න යන්න එපා. පන්තියේ යන්නේ ගොඩක් හිමින්. අන්තිම කාලේ ඔයගොල්ලෝ රිවිෂන් දාලා ගෙන්නලා හෙම්බත් කරනවා. ඒක නිසා පන්ති වල යන ස්පීඩ් එකට වඩා පාඩමක් හරි ඉස්සරහින් ඔයාලට සෙල්ෆ් ස්ටඩි කරන්න පුළුවන් නම් ඒක තමයි වැඩේ. හරිද? ඔය දැන් හැම විෂයෙම ඒ වගේ පුළුවන්. දැන් අපි ධාරා විද්‍යුතය කරන්න ඕනේ. 25ට තාම ගොඩක් පන්ති වල කරලා නැහැ. දැන් ධාරා විද්‍යුතය අපි පටන් ගත්තේ කොච්චර කාලයකට කලින්ද? හරිද? දැන් මම 25 පන්ති වල මේ පෘෂ්ටිඝාතය පාඩමුත් කරනවා. හරි. නැත්තම් ඉතින් කවද කවර් කරන්නේ? තේරුණාද? හරි. ඊළඟට මේ අපි මේ ප්‍රතිරෝධ පෙට්ටිය ගැන තව කරුණු ටිකක් ලියන්න. ප්‍රතිරෝධ පෙට්ටියෙහි වාසි. ප්‍රතිරෝධ පෙට්ටියෙහි වාසි. ප්‍රතිරෝධ පෙට්ටියෙහි වාසි. පළවෙනි එක ලියන්න. පළවෙනි එක නිශ්චිත ප්‍රතිරෝධී අගයක් සකස් කරගත හැක. නිශ්චිත ප්‍රතිරෝධී අගයක් සකස් කරගත හැක. මං කියලා දෙන්නම් මේ ප්‍රතිරෝධී අගය හදන්නේ කොහොමද කියලා ගාණක්ම ඇසුරෙන්. හරිද? තේරුණාද? දෙවෙනි එක ලියන්න. අනන්ත පේනුව ඔකට දිග වචනේ මොකද්ද? අනන්ත ප්‍රතිරෝධ පේනු යතුර. තේරුණානේ? අනන්ත පේනුව පරිපතේ ස්විචය ලෙස යොදාගත හැකිය. අනන්ත පේනුව පරිපතේ ස්විචය ලෙස යොදාගත හැකිය. හැබැයි මේ මොකද්ද? ප්‍රතිරෝධ පෙට්ටියේ අවාසිත් තියෙනවා. හරිද? අවාසියක් තමයි ඕනම ප්‍රතිරෝධී අගයක් මේ ප්‍රතිරෝධී පෙට්ටියෙන් හදාගන්න බෑ අපිට. ඕනම ප්‍රතිරෝධී අගයක් ප්‍රතිරෝධ පෙට්ටියකින් හදාගන්න බෑ. මම ඒකත් අර මං ඉස්සරහට කරනවා කියන්නේ ගාණක් අන්නේ ගාණ ඇසුරෙන්ම කියලා දෙන්න. හරි? හරි. අවාසි කියලා ලියන්නකෝ. අවාසි දෙවෙනි පොයින්ට් එක අවාසි ලියන්න. මෙහි ප්‍රතිරෝධී අගය සන්තතිකව වෙනස් කරගත නොහැක. මෙහි ප්‍රතිරෝධී අගය සන්තතිකව වෙනස් කරගත නොහැක. සන්තතිකයි කියලා කියන්නේ නොකැඩී පවතින ගුණය. හරි. හොඳයි. අවාසි කියලා ලියන්න. මෙහි ප්‍රතිරෝධී අගය සන්තතිකව වෙනස් කර නොහැක. වරහන් ඇතුළේ ලියන්න. ඒ වාක්‍යයෙන් වරහන් ඇතුළේ ලියන්න. එනම් සෑම ප්‍රතිරෝධ අගයක්ම තනාගත නොහැක. එනම් සෑම ප්‍රතිරෝධී අගයක්ම තනා ගැනීමට නොහැක. හරි. දැන් ඊළඟට පොඩි ප්‍රශ්නයක් ලියන්න. පහත ප්‍රතිරෝධ පෙට්ටිය සලකා
දී ඇති කොටස් වලට පිළිතුරු සපයන්න. දී ඇති කොටස් වලට පිළිතුරු සපයන්න. දී ඇති කොටස් වලට පිළිතුරු සපයන්න. හරි. පළවෙනි කොටස ලියන්න. පළවෙනි කොටස ලියන්න. මේ රූපය ඇඳ ගන්නකො. මේ රූපය ඇඳ ගන්නකො ඉස්සෙල්ලම. මේක ඇඳලා මේ ප්‍රශ්නේ ලියන්න හොඳේ. මෙතන මේ ඇත්තටම 3 නෙමෙයි 5 වෙන්න ඕන. හරි. 5 කරගන්න. 30ට හදා ගන්න පුළුවන්. 30ට 5යි 2යි 1යි එකතු කරාම. ඒ කියන්නේ 5යි 2යි 7යි 7යි 8යි 8යි 30යි 30ට. හරිනේ. එතකොට මේ පේනුවයි මේ පේනුවයි මේ පේනුවයි මේ පේනුවයි හතරම ගලවලා අයින් කරාම අපිට පුළුවන් 38යි ඕම් ප්‍රතිරෝධයක් තනා ගන්න. හරිද? 38යි ඕම් ප්‍රතිරෝධයක් තනා ගන්න පුළුවන්. අර මේක පොඩ්ඩක් වෙනස් කරමු නිසා මේකත් පොඩ්ඩක් වෙනස් කරමු. මේ එතන 29යි ඕම් කියලා හදාගන්නකො 27 තිබ්බ එක. 29යි ඕම්. 29යි ඕම්. 29යි ඕම් ප්‍රතිරෝධයක් තනා ගන්න පුළුවන්ද? 29 හදා ගන්න පුළුවන්ද? හරි 20 ගලවලා අයින් කරන්න පුළුවන් නේ. මේක ගලවන්න පුළුවන්. එතකොට 20ක් ඇඩ් වෙනවා. 5ත් ගැලෙවුවොතින් 25යි. 2ත් ගැලෙවුවොතින් 27යි. 1ත් ගැලෙවුවොත් 28යි. එතකොට 28 තමයි හදා ගන්න පුළුවන්. 28න් පස්සේ හදා ගන්න පුළුවන් අගේ තමයි 30. 30 විතරක් ගැලෙවුවම ඕ අන්න හරි. 30 විතරක් ගැලෙවුවම 30 හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ 29 හදා ගන්න බෑ. 29.1 ඕම් හදාගන්න බෑ. 29.5 ඕම් හදාගන්න බෑ. හරිද? 30 හදාගන්න පුළුවන්. 28 හදාගන්න පුළුවන්. මේ අතර ප්‍රතිරෝධ කිසිවක් හදාගන්න බෑ. තේරුණාද? ඒ කියන්නේ අර දෙවනි දැන් අර මං කියවනේ මේකේ අවාසි කියලා එකක් දුන්නේ. දෙවෙනි පොයින්ට් එක විදියට අවාසි වල තියෙනවා සෑම ප්‍රතිරෝධියයක්ම තනා ගන්න බැරි කියලා. සෑම ප්‍රතිරෝධියයක්ම තනාගත නොහැක කියලා. තේරුණාද දැන් එහෙම වෙන්නේ ඇයි කියලා? ඒක නිසා තමයි සන්තතික නෑ කියන්නේ. සන්තතික නෑ කියන්නේ අර දැන් මේ 28ත් 30ත් අතර ප්‍රදේශයේ නිකන් ප්‍රස්ථාරය නෑ වගේ නිකන්. කියන්නේ ඒක ප්‍රස්ථාරයක් විදිහට හිතුවොත්. හරි? හරි ඒක මහ ලොකුවට හිතන්න එපා. මේ ඒකයි සන්තතිකතාවයක් නැතේ කියලා කියන්නේ. හැබැයි ධාරා නියාමකයකුත් නැහැ. ධාරා නියාමකේ සන්තතිකව විචලනය කරන්න පුළුවන්. සන්තතිකව විචලනය කරන්න පුළුවන් ධාරා නියාමකේ ප්‍රතිරෝධී පෙට්ටියේ සන්තතිකව විචලනය කරන්න බෑ. එතකොට ඒක අවාසිය. තේරුණාද? එතකොට අර වාසි අවාසි කියලා ධාරා නියාමකේ ප්‍රතිරෝධී පෙට්ටියේ දෙකේම වෙන වෙනම දුන්නේ ඒ අර වෙනස්කම් අඳුර ගන්න. වාක්‍ය ගැටලුවක් විදිහට වුණනම් MCQ වල එන්න පුළුවන්. හරි. තේරුණාද දැන් මේක? 38යි ඕම් එක හදාන්න පුළුවන්. 30යි 5යි 2යි 1යි ගැලෙවුවාම 29 හදාගන්න ක්‍රමයක් නැහැ. කෙනෙක් අහන්න පුළුවන් 29 හදන්න පුළුවන් 30 ඍණ 1ෙන්.
ඒ කියන්නේ 30යි 1යි ගැලෙව්වහම පුළුවන්ද 29 හදාගන්න? අපෝ බෑ. එහෙම බෑ. හරිද? 30යි 1යි ගලවලා හදාගන්න බෑ 29. එහෙම ඍණ සලකුණු ඔට්ටු නෑ මෙතෙන්ට. මොකද්ද 30 ගැලෙව්වහම 30යි ප්‍රතිරෝධයක් ඇඩ් වෙනවා. 1 ගැලෙව්වහම 1ේ ප්‍රතිරෝධයක් ඇඩ් වෙනවා. ඒ කියන්නේ 30යි ඕමුයි 1යි ඕමුයි දෙකම ගැලෙව්වහම 31යි ඕම් තමයි හැදෙන්නේ. නැතුව 29 නෙමෙයි. තේරුණාද? හා. ඒක තේරුම් ගන්න. එහෙනම් අදට මම දැන් මේ ප්‍රතිරෝධ පෙට්ටිය කොටස ඉවරයි. ලබන සතියේ අපි ප්‍රතිරෝධී පද්ධති ගැන උගන්වනවා. සමාන්තරගත ශ්‍රේණිගත ඒව සම්බන්ධව. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. පුළුවන් තරම් වැඩ කරන්න. හරිද?